සමමොහොතක් පාසා ඔබ මා ළඟින් සිටින බව මට දැනුණා. නිරතුරුව ඔබ මා හද සලසමින් ගෙන යන්නා. ඔබ යහපත් වූ දෙවිඳුන් ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටින බව මට දැනුණා. නිරතුරුව ඔබ මා හද සලසමින් ගෙන යන්නා. ඔබ යහපත් වූ දෙවිඳුන් බව මට දැනුණා. ඔබ ධර්මිෂ්ඨයි, ඔබ බලවන්තයි, ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි. ඔබ ධර්මිෂ්ඨයි, ඔබ බලවන්තයි, ඔබ යහපත් ඔබ ධර්මිෂ්ඨයි. අපි නැවත වතාවක් උන්වහන්සේට කියමු. ඔබ ධර්මිෂ්ඨයි, කියන ස්වාමීනි ඔබ ධර්මිෂ්ඨයි. ඔබ බලවන්තයි ස්වාමීනි. ඔබ යහපත් ස්වාමීනි. ඔබ බලවත් ස්වාමීනි. හලෙලූයා. ඔබ ධර්මිෂ්ඨයි, ඔබ බලවන්තයි, ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි. උන්වහන්සේගේ වචනේ කියනවා මට යාඥා කරපන්න. ඒ විට මම නුඹට උත්තර දෙයි. නුඹ නොදන්නා මහත් වූ අමාරු දේ නුඹට පෙන්වනවා කියලා. අද ඔබ ඉන්න වාතාවරණය අනුව ඔබට කිසිවක් පේන්නේ නැතුව ඇති. ඔබගේ ජීවිතයේ ඉදිරියට තියෙන දේවල් ඉතාමත් අමාරු වූ දේවල් වගේ ඔබට පේනවා ඇති. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන කල ඒ සියල්ල ඒ ඔබට අමාරුයි වගේ පේන දේවල් කරලා දෙන්න දෙවියන් වහන්සේ බලවත් කියලා. උන්වහන්සේගේ හැකියාව තියෙනවා. කියන ස්වාමීනි මම විශ්වාස කරනවා ඒ අමාරු තත්ත්වයට, ඒ අමාරු රෝගයට, ඒ අමාරු වීසා ප්‍රශ්නයට, ඒ අමාරු රැකියාවේ තත්ත්වයට පිළිතුරු දෙන්නට ඔබ බලවත්යි කියලා. කියන ස්වාමීනි මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා කියලා උන්වහන්සේට. හලෙලූයා. කියන ස්වාමීනි ඒ ඇදහිල්ල මා තුළ මේ උදෑසන වර්ධනය කරන්න කියලා. කියන ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ ඒකට අවශ්‍ය ශක්තිය මා තුළ වැඩි වර්ධනය කරන්න කියලා. ඕ ස්වාමීනි ස්තුති වේවා. දෙවිදේ ඔබ දෙව්වදනින් නිසි මඟ මට පෙන්වා. යා යුතු මඟ නිරතුරු මාගෙන යයි ඔබ සැමදා. ඔබ යහපත් වූ දෙවිඳුන් ඇදහිල්ලෙන් අපි නැවත වතාවක් කියන උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ඇදහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා. දෙවිදේ ඔබ දෙව්වදනින් නිසි මඟ මට පෙන්වා. යා යුතු මඟ නිරතුරු මාගෙන යයි ඔබ සැමදා. ඔබ යහපත් වූ දෙවිඳුන් බව මට දැනුණා. ඔබ ධර්මිෂ්ඨයි, ඔබ පිළිතුරු ගෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි. ඔබ පිළිතුරු ගෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි. ඔබ පිළිතුරු ගෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි. ඔබ පිළිතුරු ගෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි.
මොහොතක් අරගෙන උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. කියන්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ, පියාණනි මගේ වාතාවරණයට, මගේ ප්‍රශ්නයට, මගේ රෝගයට, මගේ හදවතේ තියෙන වේදනාවට පිළිතුරු දෙන්න බලවත් දෙවියන් වහන්සේ ඔබ පමණයි කියලා මොහොතක් අරගෙන කියන්න උන්වහන්සේට මේ උදෑසන. කියන්න ස්වාමීනි මගේ තත්ත්වය, මගේ ප්‍රශ්නය ඔබට බාර දෙනවා කියලා. ඔබගේ වචන වලින් ඔබ උන්වහන්සේට කියන්න ස්වාමීනි මේ වාතාවරණයට මට උත්තර දෙන්න කියලා උන්වහන්සේට කියන්න.